ඉතින් කොහොමද කට්ටිය අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. And on we'll go. ඉතින් අද අපි බලන්න යන්නේ ජුජුත්සු කයිසන් සීසන් 3 පළවෙනි එපිසෝඩ් එක. කතාව පටන් ගද්දී අපිට පෙන්නනවා ලේ අතේ තියෙද්දි වතුරේ ඒව හොදන. ඊට පස්සේ අපිට පෙන්නනවා ශාපයක් අපේ යූජීව අල්ල ගන්න තමයි යන්නේ. යූජී ඉතින් එතනින් දුවනවා බිල්ඩින් වලින් පැන පැන නිකන් ස්පයිඩර්මෑන් වගේ. ඉතින් ඊට පස්සේ චොකලට් ටිකක් පෙන්නනවා අපිට. එතනටත් යූජීව විසික් කරලා ඒ ශාප ටික යූජී ශාප ටික අල්ල ගන්නවා. ජනේල් වලින් පැන පැන යනවා. ඊට පස්සේ එක කඩුවක් අපේ යූජීගේ මූණ ළඟට මේති යූජී එක අතින් අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට ඉතින් කට් කරලා ගියක් වගේ දෙන්නවා. එතන කියනවා ඒ කෙල්ල මායි කියලා. දැන් වංශයේ ප්‍රධානයා ගැන කරදර වෙන්න ඕනි කියලා කියනවා. පිරිමියෙකුට සහයෝගය දක්වන්නේ කෙසේදයි ඇය නොදනී කියලා එතනදී කවුරු හරි කියනවා කියන. පිරිමියෙකුට වඩා පියවර තුනක් පිටුපසින් යන කාන්තාවක් පිටුපසේ සීයේ. ඒ අතින් මා විශිෂ්ටයි කියලා. එතනදී එක මිනිහෙක් කියනවා ඔයාගේ මූණ හොඳ නෑ කියලා. ඔයාගේ ටෝජ්ගේ ස්ථාන වෙනස් නොවීම කනගාටුවට කරුණක් කියලාත් කියනවා. සෙනින් වංශයේ 27 වන ප්‍රධානියා සෙනින්නාઓයා වීමට නියමිතයි කියලා ඒ නාගි මිනිහයා එතනදී කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා අපිට පෙන්නනවා රතු පාට එලියක් වැටුණා මුතු ගයක් වගේ තැනක්. එතනදී යාලා කතා වෙනවා මම හොඳින් ඉන්නවා කළු ෆ්ලෑෂ් එක වැරදුණු තැන හැර කියලා කියනවා. ඊට පස්සේ අපිට ආයි පෙන්නන්නේ දුව දුව ඉන්නවා ශාප ගොඩකින් බේරෙන්න. ඔයගොල්ලෝ හිතනවා ඇති මෙයා දුවන එකමයි වැඩේ කියලා. ඕ වැරදි කතාව පටන් ගත්ත තැන ඉඳන්ම කරුවේ දුවන එක. ඊට පස්සේ අන්තිමට මෙයා මෙතෙන්දී කර්ස් එකකට පාර දෙනවා තව එක. මෙයා කවුද කියලා මම ඔයාලට කියන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ කවුද කියලා කමෙන්ට් එකක් දාන්න. සීසන් 1 2 බලපු අය දන්නවා මේ කවුද කියලා. ඉතින් සීසන් 1 2 බලලා ඉන්න කොහෙන් හරි YouTube එකේ රිවිව් කරලා තියෙන ගොඩක් channel ඒවයින් ඉතින් බලලා ඉන්න. හරි මෙතෙන්දී මෙයාලා මේ ශාපය විනාශ කරනවා. ඉතින් ඊට පස්සේ සෙනින් වංශයේ රැසීම තිබ්බ තැන හිටපු මිනිස්සු මෙයාලට ඇවිල්ලා මෙතනදී පුදුමාකාර වේගයකින් මේ දෙන්නට හොඳටම ඇටැක් කරනවා මෙතනදී. ඊට පස්සේ අපේ YouTube පෙන්නනවා. මම හිතන්නේ එයා ගෝජ සතුරු වගේමයි. එයා එක සටන් කරොත් ඔයා මැරෙයි කියලා එතනදි කියනවා. මම මෙගුමි ගැන නොකිය හිටියනම් කියලා මට හිතෙනවා. ඒක බය හිතෙන දෙයක්. කියලා එදා රැස්වීමේ හිටපු කෙනා කියනවා. දැන් ඉතින් ෆයිට් එක හොඳටම යනවා. යූජීට අර ගෝජ වගේ කෙනා ඇටැක් කරනවා.
නමුත් සෙන්සේට ඇස් හයක් තිබෙන නිසා ශාපලාත් ශිල්පීය ක්‍රමයක් ක්‍රියාත්මක කරන විට ඌට ශක්තිය නැති වෙන්නේ නැති තරම්. දැන් මම කතා කරලා ඉවරයි කියලා අර මිනිස්සයා ඇටැක් කරනවා. ශාපලාත් ශක්තිය පාලනය කිරීමේදී ප්‍රභූ සටන්කරුවෙකුට වැඩි නිර්භවයක් ඇත. එම නිසා ප්‍රහාරයක් ක්‍රියාත්මක වනතුරු එම පුරෝකථනය කිරීම දුෂ්කර වේ. ඉතින් එහෙම කියලා ඇටැක් කරගන්නවා කට්ටිය. මෙතෙන්දී යූජී අර කඩපු කඩුවෙන්ම යූජීගේ පපුව හිල් කරන් යන පාරක් මෙහෙම එක ගහනවා. ඉතින් යූජීගේ කතාව ඉවරයි. දැන් අපිට අනිත් ෆයිට් එක තමයි පෙන්වන්නේ. ෆයිට් එකනුත් ඉතින් කාව හොඳටම ගුටි කනවා. ඉටරෝරිගේ කතාව මෙතනින් ඉවරයි. අපි මේක ඉහළට දන්වන්න ඕනි කියලා. ඉතින් මෙතෙන්ට අර ඉටරෝරි වැදගෙන එනවා. මෙතෙන්දී අපේ කාරුරේ නම් හොඳටම ගහලා තියෙන්නේ. මට සුව කරන්න පුළුවන් කියලා එයා එයාව සුව කරනවා. සුව කරන්නම් කියන අද කතාව කොහමද? 2026 ජනවාරි රිලීස් වෙන්න තියෙන එකක් මේක අන්තර්ජාලයට. මම මේක කැම් කොපි එකක් තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් මොකද හිතන්නේ අද කතාව හොඳයිද? හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉස්සර වගේම අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ගුඩ් බයි හැමෝටම.